හායි යාළුවනේ. ඔයාලව සාදරෙන් ආදරෙන් පිළිගන්නවා විරා ඇන් හසි vlogs YouTube channel එකට. අපි අද ඔයාලා වෙක්කන් යන්නේ නැහැ. අපි චූටි කාලේ ඉඳන්ම යන්න ආස කරපු තැනකට. ඒ මොකද්ද දන්නවද? දෙහිවල සත්‍යයත්. ඉතින් අපිත් එක්කන් එකතු වෙලා ඉන්න කියලා ඔයාලට ආදරෙන් ඉන්වයිට් කරනවා. අපේ ජර්නි එක ස්ටාර්ට් කරන්න යන්නේ රත්මලාන ඉඳන්. ඉතින් අපි මෙතනින් යූජුවලි ගන්න බස් එකේ මොරටුව පිටකොටුව 100 101 වගේ බස් එක. ඉතින් අපි ඒක නැගලා දැන් දෙහිවල සූ එක බලාපිටත් වෙමු. යාළුවනේ අපි දැන් දෙහිවල හන්දියෙන් බහලා මේ ටුක් එකක් ගත්තා. අපි නැග්ග ටුක් එකේ මේ බලන්නකො සන්රූෆ් එකක්. අපි දැන් ඉන්නේ සූ එකේ එන්ට්‍රන්ස් එක ළඟ. අපි අතනට ගිහින් බලමු. එතන එන්ට්‍රන්ස් එකේදීම ලස්සන සීබ්‍රලා දෙන්නෙත් තමයි හම්බුනේ ඉස්සරෝම. එක්කෙනෙක් වැඩක් මෙතන. මේ ඉන්නේ අප්‍රිකානු සීබ්‍රා කෙනෙක්. ඇෆ්‍රිකන් සීබ්‍රා. ටිකට් අරගෙන එන්ටර් වෙද්දිම සූ එක ඇතුළට මේ දෙන්නව තමයි අපිට බලා ගන්න පුළුවන්. හරිම කියුට් යාලා මේ ඔළුව උඩ තියෙන මොකක්ද ඒකට කියන්නේ කොණ්ඩේ වගේ කැල්ලක් තියෙනවා. ඒක එක ගානට ලස්සනට තියෙනවා. මම දන්නේ නැහැ ඒක කවුරු හරි මෙතන මේන්ටේන් කරනවාද කියලා. මෙතන ඉන්නේ ඇමරිකන් ගුවානකෝ කියලා සතේ. මං කලින් අහලා නැහැ නේ මෙහෙම සතේ. ෆිල්ම් එකක්වත් දැකලා නැහැ. මේ සයිඩ් එකේ තියෙන්නේ American Jaguar. වලස් යාළුවෝ දෙන්න නම් මේ වෙලාවේ හොඳටම නිදාගෙන තමයි ඉන්නේ යාළුවනේ. මේ Jaguars.
ඉස්සෙල්ලා එහා පැත්තෙන් යද්දි නිදාගෙන හිටපු ගුවානකස්ලා දෙන්න දැන් වේකප් වෙලා එයාලගේ කැම දෙන්න. Koskole. Okay, then our next day is my favorite snack. Favorite? favorite. Dekat dia. මෙච්චර කාලෙ හිතන් හිටියට හෙන කන්දයා කියන්නේ හෙන අලිපත හතෙක් කියලා. හෙන කන්දයා චුට්ටක්. ආයි මටත් හෙන කන්දයා කියලා කියන්න එපා. Burmese. මේ ඉන්නේ Burmese පිඹුරා යාළුවනේ. මේ ඉන්නේ රෙටිකියුලේටඩ් පිඹුරා දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් එකට ඉන්නේ. අර කරේ දාගෙන මම කහපොට බලන්නකද? ඉතින් අමුතුයි. මුගෙත් තමයි. බුදි. උන්ගේ වැඩේ බුදියනේ. මේ මුන්ට කෑම එහෙම දාන්නේ කොහෙන්ද දාන්නේ? Saya diamanti pimbura. Diamond. Anaconda film එක මතක් වෙනවා. Dirty snake.
යාළුවනේ අපි දැන් මේ සූ එක ඇතුලේ තියෙන ජම්බෝ කියලා රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඒකට ආවා. දැන් වෙලාව 1:21යි. පොඩි බඩගින්නක් තියෙනවා. රයිස් එකක් ඕඩර් කරලා තියෙන්නේ. ෆ්‍රයිඩ් රයිස් එකක්. එතකම් මෙයා මේ පපාය ජූස්. මෙයා පපාය ජූස් එකක් බොනවා එතකම්. හරියාළුනේ දැන් අපේ රයිස් එක ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් එතෙන් යන්නයි හදන්නේ. පොඩ්ඩක් ඉඳගත්ත දැන් පොඩ්ඩක් මහන්සි ඇවිදලා මේ ඇත්තටම මම 4 වසරේ ඉද්දි සූ එකට ආවට පස්සේ තමයි ආයේ මේ ආවේ අද. ඔය මං නර්සරි අධ්‍යාපනයෙන් පස්සේ තමයි ආවේ. නර්සරි Silu Andhra 1 Silu Andhra version. පැතියෝ කොහොමද හිප්පෝලා හම්බුණා. මේ හිපෝ කෙනෙක් ඉන්නවා මෙතන. වෙන අනිත් හිපෝලා.
පිපිඤ්ඤා. මිමින්නා පිපිඤ්ඤා කරෝගේ කට ඇදෙන. උට හපන්න බෑ. අර කුරුල්ලගේ දෙකන් ගිරාවින්න එන්න. අර පැත්තේ තමයි කුරුල්ලෝ ඉන්නේ නේ. අර පැත්තේ කුරුල්ලෝ ඉන්නේ. සමනල්ලු එහෙම ඉන්නේ අරක මං හිතන්නේ මට මතක විදියට. ඉතින් යන්නේ පැත්තට. පොඩි තිබහක් ආවා ලෙමන එකක් ගත්තනේ කෑවද කෑවා පාඩි ඉඩ හකු හොඳ මේ බලන්න ගිහයිස කොහොමද? එහෙම තමයි ඉතින්. පස්සේ ලංකාවේ නැති තත්ත්වෙ නේ. ඔව් මෙතන යන්න. උඩ මේ උඩ ඔන්න ගලු උඩ. හා ගතන. ගතන. මේ වල්ල තමයි. ගිරාමට මල් වට්ටනවා යාළුවනේ. මලුත් වට්ටනවා කොලත් වට්ටනවා. එන්න. මොකෙද්ද මේ? හොර කුකුලා.
විතරයි. ගන්න. පොටයි ඔකට. Bye. Bye. නිජ භූමිය ශ්‍රී ලංකාව නොවන පක්ෂීන් ඉන්න තැනින් අපි දැන් එළියට යන්නයි යන්නේ. මේ ඉන්නේ යාළුවනේ පෝරු කෑදත්තා. ඌ කයිරන්නේ. ඔගේ ජම්ප් එක. ජම්ප් එකක් දානවා ලොකුවට. උඩින් පෝරුවක්ද තියෙන්නේ? අපි දැන් දෙහිවල සත්වත්තේ තියෙන සමනල් උද්‍යානය බලන්නයි යන්නේ. මෙතන එන්ට්‍රන්ස් එකේදීම තියෙන යාළුවනේ චූටි වෝටර්ෆෝල් එක. ඇත්තටම මෙතන හරිම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. රත්මල් තියෙනවා. මෙතන අපිට එහෙම මේ සමරලුන්ට සුදුසු පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා මේ උඩ නෙට් එකත් එක්ක. මේ හැමදේම නිර්මාණය කරලා තියෙන සමරලුන්ට ගැලපෙන විදිහට. හැංගිලාද මන්ද? ඒ දැන් අඩුයි වගේ මං අර අතර පන්තියේදී වගේ ඉද්දි එන්නට හිටියා මේක සමහර. මට ලාවට වගේ මතකයි ඈ. මේ එන්න. අර උඩ ඉන්න. අඩුයි. මේකේ එන්න ගොඩක් හිටියා මේක ඇත්තට. ඉන්නේ කාපයා කියන මත්ස්‍යයා. කොයි දැන් අපි යන්න හදන්නේ මෙන්න මැදුර බලන්න. අවසනාවකට අද මුහුදු සිංහ දර්ශනය නැහැ කියලා ගහලා තියෙනවා යාළුවනේ. අපි ආව ඒකත් බලන්න හිතාගෙන අද අපිට ඒක මිස් වුණා. දැන් අපි මෙන්න මැදුර බලන්න.
මෙයාගේ පිටේ මොනවා හරි දිලිසෙන දෙයක් තියෙනවා. පිරානලා තමයි යාළුවනේ මේ ඉන්නේ. එයා පාකු 45 to 90 centimeter 15 kilogram. පැපුවා නෙවලින්නේ. පිරානා extinct. මේ තියෙන උගේ දත් ටික 33 centimeter 3.5 kilogram. පේන්නේ නැහැ උගේ දත් එළියටනේ. මේ තියෙන alligator gar 90 කිලෝග්‍රෑම් කියන්නේ කිලෝ 90ක් නේ. අපේ අම්මා මටත් වැඩි බරයි. ඉන්න ලොකු මහලුයි නේ. ටයින් කනවතෝ Hornet tilapia මෙන්න hornet tilapia. hornet tilapia තමයි මේ ඉන්නේ. hornet tilapia මේක ඉන්න ගොඩක් එන්නේ. තියෙනවා serpi tetra, black tetra, black neon tetra, buonos iris tetra, neon tetra, red eye tetra, glow light tetra. මං හිතන්නේ මේක ටෙට්‍රා. ඉලයා මෙන් ඉලයා ඉන්නවා. ඉලයා වැඩ කොහමද? ඉලයා Wait a minute. Who are you? ඔන්න ඔකට ප්‍රශ්නේ. අනේ ඉන්න ඉරිදිය මසුන්. ආක්‍රමණික ඉරිදිය මසුන්. ඉරිදිය කියන්නේ මොකක්ද? කරදිය, මිරිදිය, ඉරිදිය කියන්නේ. ඉරිදිය කියන්නේ අර උඩින් යන එක. හොඳ. ඉරිදි. ඉරිදිය නෙමෙයි. ඉරිදිය. අරවාන. අරවාන. උන්ට නම් ඇරවිලා. ඒ දිනවා උල් දෙක නේ. උගේ උඩ නිකන් එකම ගානනේ. දැන් අපි මේකේ අවුට්සයිඩ් යන්න යන්නේ මං හිතන්නේ. ලස්සන තැනක් තියෙනවා. නෑ එක්සිට් නෙමෙයි. ඒක වහලා. ඒ තමයි. අනේ මේකට පැනලා නාන්න තිබ්බා. අශෝක පෙට්ටිය ඉන්නවා. අශෝක පෙට්ටිය. අශෝක මාමා. අශෝක පෙට්ටිය. තිත් පෙළිය තියෙනවා. මේ අශෝක පෙට්ටිය හීත මත්ස්‍ය. හීත මත්ස්‍ය. මේ ඉන්නේ හීත මත්ස්‍ය යාළුවනේ. දංකොල පෙට්ටිය. දංකොල පෙට්ටිය මේ ඔයාලා දකින්නේ දංකොල පෙට්ටිය කියන මාළුවාව. දංකොල පෙට්ටිය. ඊළඟට කොල කණය.
තල් කොස්සක් කොළ කණයි. මේක ඇතුලේ ඉන්නේ කොළ කණයි තල් කොස්සයි යාළුවනේ. අම්මට ඊළඟට මරුම එකක් තියෙනවා. කැලුම්ගේ පෙතියා. මේක ඇතුලේ ඉන්නවා කැලුම්ගේ පෙතියා. මං හිතන්නේ මූ තමයි කැලුම්ගේ පෙතියා. මූ තමයි කැලුම්ගේ පෙතියා. හරිද? ඊට පස්සේ ඉන්නවා ගල් පාණ්ඩියා. එහෙනම් විරාජ්ට කියන තවත් නමක් විදිහට අපිට ගල් පාණ්ඩියා කියන එක දා ගන්න පුළුවන්. ගල් පාණ්ඩියා. මේ මුඹෙන්ද හේ බන්දුල පෙතියා බන්දුල පෙතියා. මේ ඉන්නේ බන්දුල පෙතියා. ඔයා දන්නවද ඔය නම් දාලා තියන්නේ නැයි කියලා කියලා ඒ හොයාගත්ත කට්ටියකට ඔව්, තමයි දාලා තියෙන්නේ. ඔව් බන්දුල තමයි මේක හොයාගෙන තියෙන්නේ. හොයා ගන්න කියන අර නිකන් මේ ඌ මෙහෙම සතෙක් ඉන්න වගේ දෙමේ ඒ කියන්නේ. මෙහෙම සතෙක් ඉන්නවා කියලා අල්ලගෙන තියෙන්නේ මෙයානේ. ලංකාවේ කෙනෙක්ද? දැන් දීදි පිටරටක බන්දුල වගේ නමක් තියෙන විදිහට. බන්දුල පෙතියව හොයාගෙන තියෙන බන්දුලට අපි අපේ හදපිරි උත්තමාචාර්ය පුද කරනවා. මල් පෙතියා. මල් පෙතියා. මල් පෙතියා. යා. මුගේ නම බුලත් අපයා. මේ මූ ටිකක් බන්දුල පැතියා වගේනේ. බන්දුල පැතියොත් මේක ඇස්සේ ඉන්න මූ තමයි බුලත් අපයා. අර මේ කට රතු වින්ද වෙන්නේ බුලත් අපයා කියන්නේ. ඔව් බුලත් අපයා මේ බන්දුල පැතියා මේකටත් ඇවි. ඊට තියෙන්නේ නම මෙතන දෙපුල්ලයා එන්නේ දෙපුල්ලයා මේ පුල්ලි දෙකක් තියෙන හින්දා ඌ දෙපුල්ලයා. දෙපුල්ලයා. මේ පතිරණ සාලේ පතිරණ සාලයක් යද්දී වර මොකද මතක් වෙන්නේ? ආව ගන්නෑ හොඳයි. ඔව් පතිරණ සර්ද දණ්ඩ හැම හොයාගත්තේ නේද? නෑ යා දන්නේ හොයාගත්තේ කියන මං කිව්වේ ඉතින් එයාට වැරද්දක් කිව්වේ නෑනේ. ලේ තිත්තයා. ලේ තික්කයි ඉන්නේ. උගේ ලේ තිත්ත ඇති. හල්මල් දණ්ඩියා. මේකත් විරාජ්ට හොඳ නමක්. හල්මල් දණ්ඩියා. නෙමෙයි. හල්මල් දණ්ඩියා. මෙතන එකෙක්ගේ මොකක්ද කියන්නේ? ඌට කැන්සර් එකක් කරන්නේ. මොකද අරුට කවුද එතන හිටියේ? බැබුන්. යා. හරි දැන් අපි outside. exit. හරි යාළුවනේ ඔන්න එහෙනම් අපි මොකද? යන්නත් වෙලා හරිනේ. ඔව්. මින් මැදුරත් බලලා ඉවරයි. දැන් මම ටයිම් එක කීයද? ටයිම් 4:23ක්. හතරයි 23යි. එන්න යන්නේ. නෑ යා. හොඳයි අද අපි ලස්සන දවසක් ගත කරා. සත්තුවත් ඉඳගෙන එහෙනම් අද අපි සත්තුවත් ඉඳගෙන ලස්සන දවසක් ගත කරා. අපිත් කාලෙකින් සත්තුවත් බලන්න ආවේ. අපි හිතනවා ඔයාලත් අපිත් එක්කම එන්ජොයි කරා කියලා. ඔයත් එහෙම? ආමු. අවුරුදු 20ක කිව්වොත් හරි. එහෙනම් thank you ඔයාලා අපිත් එක්ක එකතු වෙලා හිටියට අපේ වීඩියෝස් දිගටම බලන්න කියලා අපි ඔයාලට ඉන්වයිට් කරනවා. so ඉවර කරනවා. bye bye.